ඔයාගේ බබාටත් ස්ලීපින් රුටීන් එකක් තියෙනවද? එහෙම නැත්නම් එයා අනිවාර්යයෙන්ම රෑමැද නැගිටලා අඬනවා ඇති. ඉතින් මම අද හිතුවා හරියටම කොහොමද ස්ලීපින් රුටීන් එකක් හදාගන්නේ කියලා කතා කරන්න. අද වීඩියෝ එක ඒ ගැන. ස්ලීපින් රුටීන් එකක පළවෙනිම දේ තමයි නිශ්චිත වේලාවකට හැමදාම දරුවෙක් නිින්දට යවන එක. ඒ කියන්නේ හවස 6:00 හෝ 7 හෝ 7:00 අතර කාලය ඇතුළත හැමදාම දරුවෙක් ඒ වෙලාවට නිින්දට යවන්න ඕන. මේක නිව්බෝර්න් ස්ටේජ් එකේ. ඒ කියන්නේ දරුවෙක් හොස්පිටල් එකේ ඉඳන් ගෙදර ගෙනාපු දවසේ ඉඳන් ඔයාට පුරුදු කරගන්න පුළුවන්. ඔයාගේ දරුවා ටිකක් ලොකු නම් අවුරුදු දෙකක දරුවෙකුට උනත් උත්සාහ කරොත් ඒක පුරුදු කරගන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි ඊට ගැළපෙන විදියට කාමරය සකස ගන්න එක. ඒ කියන්නේ රාත්‍රී කාලේ දරුවෙක් නිින්දට යවද්දී කාමරේ කළුවර කරලා ඩිම් ලයිට් එකක් පාවිච්චි කරලා කියන ඩිම් ලයිට් එකක් දාලා ඒ වගේම දරුවෙකුට අන්දන සැහැල්ලු ඇඳුම් අන්දලා උදාහරණයක් විදිහට මම මගේ බබාලව රැට නිදි කරද්දී යාලා ස්ලීපින් බෑග් එකක දාලා තමයි නිදි කරන්නේ ස්ලීපින් සැක් එකක. මොකද පුංචි කාලේ ඉඳන්ම එයා ස්ලීපින් සැක් එකක නිදාගද්දී එයාට ඒක හරි පහසුයි. මොකද අම්මගේ වෝම්බ් එක ඇතුලේ කියන්නේ ගර්භාෂය ඇතුලේ එයා නිදා ගන්න විදියටම හරිම උණුසුමක් ඇතුව එයාට නිදා ගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් දරුවෙක් නිදි කරද්දී පුංචි කාලේ නම් එයාව කළුවර කරලා ඩිම් ලයිට් එකක් තියෙන කාමරයක නිදි කරන්න පුරුදු කරගන්න. මෙතනදී මම තවත් වැදගත් දෙයක් කියන්න ඕන. එයාලට සැහැල්ලු ඇඳුමක් අඳලා ඒ කියන්නේ එයාගේ උණුසුම රැඳෙන විදියට ඊට සුදුසු ඇඳුමක් අඳලා මීට අමතරව මම සවුන්ඩ් මැෂින් එකක් පාවිච්චි කරා. සවුන්ඩ් මැෂින් එකක මම දවල්ට වෙනම මියුසික් එකකුත් රාත්‍රියට වෙනම මියුසික් එකකුත් තමයි පාවිච්චි කරේ. මොකද එතකොට කාලයක් යද්දී යාට දවල් රෑ අතර වෙනස අඳුන ගන්න පුළුවන් වෙන. ඉතින් ප්‍රධානම දේ තමයි මේ සවුන්ඩ් මැෂින් එකකින් දරුවෙක් ගොඩක් කාම් කරලා එයාට නිදා ගන්න පහසුවක් ඇති කරනවා. ඉතින් ඒ නිසා ඒකත් ගොඩක් වැදගත්. තුන්වෙනි කාරණාව තමයි දරුවා මම නම් සාමාන්‍යයෙන් රෑ නිදියන්න කලින් එයාට වොෂ් එකක් දානවා. කියන්නේ එයාලා හැමදාම රෑට තමයි නාන්නේ. සාමාන්‍යයෙන් ඒක සීතල රටක වෙනත් රටවල් වල ජීවත් වෙන අයට ඒක හරි සාමාන්‍ය දෙයක්. ලංකාවේ නම් ඔයාට පුළුවන් එයාගේ ඇඟ සෝදවන්න. ඊට පස්සේ එයාට පහසු ඇඳුමක් අඳවලා එයාගේ රෑට අඳින පිජාම එක හෝ ඒක අඳලා ඉවර වෙලා කිරිබොන දරුවෙක් නම් එයාගේ හොඳට බඩ පිරෙන්න ෆීඩ් කරන්න. එතකොට එයා කෑම කන දරුවෙක් නම් එයාට හොඳට බඩ පිරෙන ආහාර වේලක් ලබා දෙන්න. ඒක ගොඩක් වැදගත් දරුවෙකුට සුවසේ නිදා ගන්න. ඊට පස්සේ වැදගත්ම දේ තමයි දරුවා නිදි කරන විදිය. නිව්බෝර්න් ස්ටේජ් එකේ ඉන්න දරුවෙක් නම් ඒ කියන්නේ මම මගේ දරුවෝ පුංචි කාලේදී එයාලා ස්ලීපින් සැක් එක අඳවල ඉවර වෙලා එයාට මම පැසිෆයර් එක දුන්නා. එයාට පැසිෆයර් එක දීලා එයාලව මම කකුල් දෙකේ තියලා නැලුවේ නෑ. එයාව මේ විදියට උඩට වඩාගෙන මෙහෙම තට්ටු කරා ටැප් කරා. ටැප් කළා තමයි එයාව නිදි කෙරුවේ. එතකොට තවත් ප්‍රධානම දෙයක් තමයි එයාට හොඳටම නිින්ද ගියාට පස්සේ නෙවෙයි කොට් එකක හෝ බැසිනෙට් එකක හරි අපි නිදි කරන තැනක තියන්නේ. එයාට නිින්ද යන ඔන්න මෙන්න අවස්ථාවේදී තමයි අපි එයාව තියන්න ඕන. මොකද එයා නිදාගෙන ඉවරුණාට පස්සේ තියුවම එයා නැවත රෑමැද නැගිට්ටම එයාට ආයේ නිදා ගන්න තේරෙන්නේ නැහැ. එතකොට එයාටත් ඒක අපහසුයි. එයා අඬනවා. නමුත් එයා නිින්ද නොනින්ද අතරේ ඉන්න ඒ කියන්නේ ඒ ගොඩාක් නිදිබර මට්ටමට අවිලා එයා කාම් ඩවුන් වුණාට පස්සේ එයාව නිදියන තැනින් තියුවම එයාම පුරුදු වෙනවා විනාඩියක් දෙකක් වගේ ඇතුළත එයාට එහෙමම නිින්ද යනවා. ඉතින් එතකොට මේක දීර්ඝකාලීනව දරුවාට පුරුදු වුණාම දරුවා රෑමැද නැගිට්ටොත් එයාට නැවතත් එහෙමම නිදා ගන්න පුරුදු වෙනවා. අනිත් තවත් වැදගත් දෙයක් තමයි දරුවෙක් කිසිම වෙලාවක කිරි දිදී නිදි කරවන්න එපා. මොකද ටික කාලයක් ගියාම ඒ කියන්නේ මාස 6-7ක් ගියාම මේ විදියට කිරි දිදී දරුවෙක් නිදි කරන්න පුරුදු කරොත් එයාට ඊට පස්සේ එකෙන් ගැලවීමක් නැහැ. මොකද එයාට හැම තිස්සෙම අවදි වෙන හැම වතාවකම මේ පුරුද්දට කිරි බොන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තනියම නිදා ගන්න ඒ කියන්නේ එයාට අවදි වුණාම තනියම රෑ මැද නැගිට්ටොත් නැවත එයාටම නිදා ගන්න පුළුවන් වෙනවා මේ විදියට එයාව පුරුදු කරගත්තොත්. ඒ නිසා ඒකත් ඇත්තටම මතක තියාගන්න. අනිත් දේ තමයි මේ ස්ලීපින් රුටීන් එකක කන්සිස්ටන්සි කියන එක තමයි වැදගත්ම දේ. කියන්නේ මේක එක දිගට සති දෙකක් තුනක්වත් කරගෙන යන්න ඕනේ. එතකොට තමයි ඒක පුරුද්දක් වෙන්නේ. එතකොට දරුවා දවල් නිින්ද සහ රෑ නිින්ද අතර තියෙන වෙනස අඳුන ගන්නවා වගේම මේ රුටීන් එක ඇතුළේ තියෙන ස්ටෙප්ස් ටික ඒ විදිහට කරගෙන යද්දී එයා දැනගන්නවා මේ තියෙන්නේ මම රෑට නිදා ගන්න වෙලාව. මම දැන් දිගටම නිදා ගන්න යන්නේ කියන එක. ඒ නිසා මේක එක දිගටම සති දෙකක් තුනක් උත්සාහ කරලා බලන්න අවශ්‍යයි. ඒතරම මම මගේ දරුවෝ දෙන්න මාස 3 වගේ වෙනකම් එයාලට හැම පැය 3-3ටම එයාලව ෆීඩ් කරා. කියන්නේ කිරි දුන්නා. ඊට පස්සේ මගේ දරුවෝ දෙන්නගේම බර නිසියාකාරව තිබුණු නිසා සාමාන්‍ය මාස 3-4 පහුවෙදී දරුවෙක් පැය 3-3ටම නැගිටින්නේ නැතුව සාමාන්‍යයෙන් පැය 5ක් පැය 4ක් වගේ එක දිගට නිදා ගන්නවනේ. ඉතින් එතකොට මම එයාලව ආයිත් පැය 3-3ට අවදි කරන්නේ නැතුව එයාලට ඒ නිින්ද ලබා ගන්න ඉඩ දුන්නා. ඊට පස්සේ එයාලා නැගිටින වෙලාවට නැවතත් කිරි දුන්නා. ඒ වගේම මම දවල් දවසේ එයාලට හොඳට එයාලගේ බඩ පිරෙන විදියට එයාලට ෆීඩ් කරා.
ඒ දේවල් කරා. එතකොට එයාලගේ බර හරි ගානට මේන්ටේන් කරලා තියාගන්න. ඊට පස්සේ මගේ බබාලා දෙන්නට මාස 7 වගේ වුණාට පස්සේ එයාලගේ බරත් නිසියාකාරව තියෙන නිසා එයාලා ඝන ආහාර වලටත් පුරුදු වෙලා තියෙන නිසා එයාලා රෑ මැද ලබා ගන්න කිරි එක මම නතර කරා. මගේ මිඩ්වයිෆ් එක කතා කළා. මොකද එයාලා දවල් දවසේ හොඳ පෝෂ්‍යදායී ආහාර වේලා කිරි ඒ දේවල් ලබා ගන්නවා. එතකොට එයාලා රෑටත් කිරි එකක් අරගෙන නිදා ගන්නවා. ඊට පස්සේ එයාලා රෑ මැද දෙන කිරි එක මම නතර කරා. හැබැයි මේක මුල් දවස්වල මට ලේසියුන්නේ නෑ. මොකද එයාලා අර පුරුද්දට නැගිටලා අඬන්න පටන් ගත්තා. එතකොට මම කරපු දේ තමයි එයාලා නැගිටින හැම වතාවකම එයාට පැසිෆයි එක දීලා එයාව මං උඩට වඩා ගත්තේ නෑ. මං එතනදිම එයාට පොඩ්ඩක් මෙහෙම තට්ටු කරා. ඒක තට්ටු කරලා එයාව නිදි කරා. ඉතින් මට ඒක සාමාන්‍ය සති දෙකක් වගේ ගියා. ඒක හරි අමාරු කාලයක්. මොකද මේ දෙන්නම එකම වෙලාවට නෙවෙයි නැගිට්ටේ. විවිධ වෙලාවට. ඉතින් මට මුළු දවසෙම වගේ මට ඒ රෑ වෙලාවේ නිදා ගන්න හම්බුන්නේ නෑ. නමුත් ඒ සති දෙක මං ඒ වෙනුවෙන් කැප කරා. සති දෙකක් වගේ ගියාට පස්සේ එයාලට ඒ පුරුද්ද හැමම නැති වෙලා ගියා. එතකොට එයාලට දීර්ඝව ඒ කියන්නේ මම එයාලව හවස 6ට තමයි 6:00 අතර නිදි කරන්නේ. එතකොට 6:00ට නිදාගත්තම එයාලා උදේ වෙනකම්ම නිදා ගන්න පුරුදුනා. ඉතින් තාමත් ඒ වගේම තමයි. එයාලා දැන් නම් එයාලව එහෙම අර තට්ටු කරන්නේ ඒව මුකුත් කරන්න අවශ්‍ය වුණේ නැහැ. මාස 9-10 වෙදී එයාලව ස්ලීපින් සැක් එක අන්දලා පැසිෆයි එක දීලා ඇඳේ තියලා ඉවර කොට් එකේ තියලා ඉවර වෙලා අපි යනවා පුතා good night කොම අපිට මෙහෙම වේවුනුත් කරා. ඉතින් ඇත්තටම මේක තමයි මගේ ජීවිතේ මම කරපු වටිනම දේ. එයාලට ස්ලීපින් රූටීන් එකට පුරුදු කරගන්න එක. ඒක ඇත්තටම මගේ වැඩත් පහසු වෙන්න ගොඩාක් උපකාරී වුණා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඇත්තටම දරුවෙකුට පැසිෆයි එකක් දෙන්න හොඳද? මොකද ලංකාවේ ඔක හරියට කතා බහ වෙන මාතෘකාවක්නේ. පැසිෆයි එක කියන්නේ ඇත්තටම දරුවෙකුට යාළුවෙක් වගේ මම හිතන විදියට. මොකද පැසිෆයි එකකින් දරුවෙකුට නිදා ගන්න පහසු කරනවා. එයා කාම් ඩවුන් කරනවා. හැබැයි අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන දරුවට පැසිෆයි එක දෙන්න ඕන වෙලාවන්, ඒ වගේ දෙන්න ඕන ප්‍රමාණය දවසක, ඒ වගේම ඒක ඉවත් කරන්න ඕන හරි වයසේදී ඒක ඉවත් කරන්න ඕනේ. එහෙම වුණොත් එතන පැසිෆයි එක දරුවෙකුට හානිදායක දෙයක් නෙවෙයි. ඉතින් මම මේ ගැන වැඩිදුර කතා කරන්නම් ඉදිරි වීඩියෝ එකකින්. ඉතින් මම හිතනවා ඔයාලට ස්ලීපින් රූටින් එකක් හදාගන්න එක ගැන යම්කිසි අයිඩියා එකක් මගේ වීඩියෝ එකකින් ගන්න ලැබෙන්නේ නැති කියලා. තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.